හරි. අපි ආකලන සූත්‍ර සාධනය කරා. ආකලන සූත්‍ර සාධනය කරපු එකෙන් ගුණන සූත්‍රය සාධනය කරා. ගුණන සූත්‍රය සාධනය කරපු ගුණන සූත්‍ර පාවිච්චි කරලා ආකලන ගුණන සූත්‍ර සාධනය කරන්න පුළුවන්. අපි නෝට් එකේ දාගත්ත ආකලන ගුණන සූත්‍ර. හරි. ආකලන ගුණන සූත්‍ර. ආකලන ගුණන සූත්‍ර කියන එකට අපිට ලියන්න අපි කියනවා CD සූත්‍ර කියලා. CD සූත්‍ර කියලා කියනවා. CD සූත්‍ර කියලා කියන්න හේතුව පැහැදිලි කරලා ඇති මම නෝට් එකේ. හරි. ආකලන ගුණන එකතුවක් ගුණිතයක් විදිහට ලියා ගන්න පුළුවන් ත්‍රිකෝණමිතික අනුපාත දෙකක එකතුවක් ගුණිතයක් විදිහට ලියා ගන්න පුළුවන්. ඒක බලමු අපි මුලින් මේ ආකලන සූත්‍ර සාධනය කරන්න ගුණන සූත්‍ර ටික ඕන. ගුණන සූත්‍ර ටික එනවා 2යි sin a cos b කියන එක කෙනා එනවා. sin a ධන b ධන sin a ඍණ b. හරි. ඒක පළවෙනි ගුණන සූත්‍රය. දෙවෙනි ගුණන සූත්‍රය අපිට එනවා 2යි cos a sin b. 2යි cos a sin b ඉන්නේ මේ දෙන්නගේ අන්තරය. sin a ධන b ඍණ sin a ඍණ b. හරි. මේ අංක 1. මේ අංක 2. ඊට පස්සේ තුන්වෙනි ගුණන සූත්‍රය බලන්න. තුන්වෙනි ගුණන සූත්‍රය නම් 2යි cos a cos b සමානයි cos a ධන b ධන cos a ඍණ b. cos a ධන b ධන cos a ඍණ b. ඊට පස්සේ ආවේ හතරවෙනි එක නා 2යි sin a sin b. කලින් අපි සාධනය කරපු ගුණන සූත්‍ර ටික තියෙනවා. ඒ ගුණන සූත්‍ර පාවිච්චි කරලා CD සූත්‍ර සාධනය කරන්න තියෙන්නේ. මෙහා එන්නේ cos a ඍණ b ඍණ cos a ධන b. ඒක ටිකක් වෙනස් විදිහට තමයි අන්තිම එක නාවේ. හරි. ඔන්න ඔය ගුණන සූත්‍ර ටිකේ තියෙන AB කෝණ වෙනුවට පාවිච්චි කරනවා මම මෙන්න මෙහෙම. A ධන B කියන කෝණය වෙනුවට A ධන B කියන කෙනා වෙනුවට C පාවිච්චි කරනවා. එයා අංක 1. දැන් ඇයි මෙහෙම සාධනය කිරීමක් කරන්න කියලා ඇයි මේ වගේ ඒවා අතින් මේ වගේ ඒවා අපි දාලා සාධනය කරන්න කියන එකට හේතුවක් මම කලින් කිව්වා. හරි. දැන් මේ කෙනෙක් සාධනය කරපු එකක් නේ අපි සාධනය කරන්නේ. කෙනෙක් අරගත්ත දෙයක් තමයි අපි සාධනය කරන්නේ. හරි. දැන් A ඍණ B දැන් මෙයා මේ සාධනය කරගත්ත විදිහට අපි ඒක මතක තියාගෙන සාධනය කරන්න ඕන. සාධනය කිරීම මෙහෙමයි. හරි. එහෙනම් මේකෙන් පළවෙනි සමීකරණයයි දෙවෙනි සමීකරණය එකතු කරාම මට C ටයි D ටයි උත්තරයක් ගන්න පුළුවන්. sorry A ටයි B ටයි උත්තරයක් ගන්න පුළුවන්. සමගාමී සමීකරණ සුළු කරන්න තියෙන්නේ අපි කලින් කරා වගේ ඉක්මනින් මෙයා සුළු කරගත්ත හැකි පළවෙනියයි දෙවෙනියයි එකතු කරාම ධන B ඍණ B කැපෙනවා. ධන B ඍණ B කැපුවාම එනවා 2යි A සමානයි C ධන D. එනේ A කියන කෝණය වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් C ධන D බෙදීම 2 කියන කෙනා. හරි. දැන් පළවෙනියයි දෙවෙනියයි අඩු කරොත් පළවෙනියයි දෙවෙනියයි අඩු කරාම පළවෙනියයි දෙවෙනියයි අඩු කරාම ධනයේ මේ ධනයේ කැපෙනවා ඉතිරි වෙන්නේ 2යි B. C ඍණ D. එහෙනම් B කියන කෝණයට ගන්න පුළුවන් C ඍණ D බෙදීම 2ක් කියලා. හරි. එහෙනම් දැන් A කෝණයයි B කෝණයයි වෙනකොට මට ආදේශයක් කරන්න පුළුවන් මේකේ A ධන B කියලා වෙනකොට ගත්තේ අපි C ව A ඍණ B කියලා ගත්තේ D ව. මේ sin කෝණ දෙකේ එකතුවට මේ තියෙන කෝණ දෙකේ එකතුවට ගුණිතයක් ගන්න පුළුවන් මේ CD සූත්‍ර පාවිච්චි කරලා. ඒ අවශ්‍යතාවය මත තමයි මේ සාධනය කිරීම කරන්නේ. එහෙනම් පළවෙනි එක්කෙනා එකට ආදේශය. එකට ආදේශය කරන්න පුළුවන් මට A ගේ අගේ දන්නවා C ධන D බෙදීම 2 B ගේ අගේ C ඍණ D බෙදීම 2. එහෙනම් මම මේක දකුණු අත පැත්ත මුලින් ලියනවා sin A ධන B වෙනුවට ලියුව හැකි මට sin A ධන B වෙනුවට C sin A ඍණ B වෙනුවට ලියන්න පුළුවන් D ධන sin D සමානයි. දැන් මේකේ ආදේශ කරන්න තියෙනවා මේ දෙන්නාගේ AY BY. A ට කවුද ආදේශ කරන්න ඕන B ට කවුද ආදේශ කරන්න ඕන කියලා දන්නවා. A ට ආවේ යගේ C ධන D බෙදීම 2. එහෙනම් 2යි sin C ධන D බෙදීම 2 අනිත් එක්කෙනා cos
C ඍණ D බෙදීම 2 ආදේශය. එකපාර උත්තරේ එකපාර ගත්ත හැකි අපිට ඒක. 2ට ආදේශය. දෙවෙනි සූත්‍රයට ආදේශ කරාම 2ට ආදේශය. දෙවෙනි සූත්‍රයට ආදේශ කරා මේකේ දකුණු අත පැත්ත මම මුලින් ලියා ගන්න sin A දන B කියන එක කරලා ලියන්න පුළුවන් C ව. කියන්නේ sin C ඍණ sin D. දැන් මෙතන පැහැදිලි වෙනසක් පේනවා අපි කලින් කතා නොකරපු જાතියක් තියෙනවා. ත්‍රිකෝණමිතික අනුපාත දෙකක එකතුවක්. මේ sin අන්තරයක්. මේ જાතිය කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රකාශනයක් අපි කලින් සාධනය කරගත්තේ නැහැ. දැන් ත්‍රිකෝණමිතික සර්වසාම්‍යයකට මේ જાති අවස්ථාවක් sin එකතුවක් ගුණිතයක් විදිහට ලියා ගන්න අවශ්‍යතාවයක් ආවොත් අපිට මේ CD සූත්‍ර පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරන විදිහ පස්සේ නෝට් එකේදී මම දෙනවා. ඒක බලලා ඒක ටිකම පාවිච්චි කරලා මේ සර්වසාම්‍ය ටික හදලා බලමු. මම මේකේ දකුණු අත පැත්තට දානවා 2යි cos C ධන D බෙදීම 2 cos sin C ඍණ D බෙදීම 2. දෙවෙනි CD සූත්‍රය තමයි ඔය. අංක 3ට ආදේශ කරොත් හරි ලේසි මේ ආදේශය. මේවා සාමාන්‍යයෙන් ඕල් කෙනෙක්ටම කරන්න පුළුවන්. ඔය සාධනය කිරීම. මේවා අමාරු වෙන්න බෑ හරි. ඒකෙත් මම අත පැත්තට ආදේශ කරනවා cos A ධන B කියන්නේ cos C ධන cos D සමානයි 2යි cos C ධන D බෙදීම 2 cos C ඍණ D බෙදීම 2. එතනම පැහැදිලි රටාවක් තියෙන මෙතන මේ. sin එකතුවකට sin cos ගුණිතයක් තියෙන්නේ. sin අන්තරයකට cos sin ගුණිතයක් තියෙන්නේ. cos එකතුවකට තියෙන්නේ cos ගුණිතයක්. දැන් එන්නේ cos අන්තරයක් රටාවකට යන්නේ. මේ රටාව මතක තියාගන්න තියෙනවා. තුන්වෙනිට ආදේශ කරද්දී පොඩි වෙනසක් වෙනවා බලා ගන්න. මම අත පැත්ත දකුණු අත පැත්ත මම ලියනවා cos A ඍණ B නේ මුලින් ඉන්නේ මේක. ඒතර මේකේ ඉන්නේ cos D මුලින්. cos D ඍණ cos C හැම එකම C ඉස්සරහා තියෙනවා. හැබැයි මේකේ ඉන්නේ cos D. මොකද සාධනය කිරීමේදී අපිට අරම තමයි සාධනයලා ආවේ. මෙයා ලියන්න පුළුවන් 2යි sin C ධන D බෙදීම 2 cos sin C ඍණ D බෙදීම 2. හරි. මේකේ මට පුළුවන් මේ හැමෝගෙම sin C cos C මේවා C කරගන්න මේගොල්ලෝ ඍණේ ගුණ කරාම ඍණේ ගුණලාම දාන වෙන මාරු වෙනවා. දැන් දෙපැත්තම මම ඍණේ ගුණ කරනවා cos C ඉස්සරහට එනවා දාන වෙලා ඍණ cos D. දැන් මෙයාගේ රටාවම හැදෙනවා. මෙයාට ඍණ එනවා ඍණ 2යි sin C ධන D බෙදීම 2 sin C ඍණ D බෙදීම 2. මෙන්න මේ ඍණ කෙනා මට පාවිච්චි කරන්න පුළුවන් මේ දෙන්නම ගුණිතයක්. මේ දෙන්න ಗುಣ වෙලා ඉන්නේ. මේ ඍණ මේ සයින්ටත් පාවිච්චි කරන්න පුළුවන් ඕන. මේ ඍණ මේ සයින්ටත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් වෘත්තපාද පාවිච්චි කරලා සාධනය කරන්න මේ ඉතිරි කොටස බලා ගන්න හරියට වෘත්තපාද ටික අපි කලින් සාකච්ඡා කරා. මෙයා ලියන්න පුළුවන් 2යි sin C ධන D බෙදීම 2 මේ ඍණ මම පාවිච්චි කරන මෙතන. ඍණ sin C ඍණ D බෙදීම 2. එතකොට මතක ඇති මේකේ අපිට sin ඍණ කෝණයක් අපිට ලියන්න පුළුවන් ඍණ sin θ කියලා. මේකට හේතුවත් අපි සාධනය කිරීම වල කරා. ඒ මේ ඍණ කෝණයක් ඍණ sin θ කියලා ලියන්න පුළුවන්. නිකන් අතින් එන නිකන් දාන උත්තරයක් නෙමෙයි මෙයා සාධනය කිරීමකින් ආපු එකනේ. එහෙනම් මේ ඍණ කෝණයක් අපිට මේ ඍණ ලියන්න පුළුවන් කෝණය ඇතුලේ. එළි ඉන්න ඍණ ලියන්න පුළුවන් මේ කෝණය ඇතුලේ. එහෙනම් ලියුවේ හැකි cos C ඍණ cos D cos C ඍණ cos D cos C ඍණ cos D සමානයි 2යි sin C ධන D බෙදීම 2 ඍණ එහා පැත්තට ගියාම මේ ඍණ කෝණය ඇතුළට දාන්න පුළුවන්. හැම එකම බෑ. කාගෙද පුළුවන් කියලා අපි කතා කරා. ඍණ කෝණය ඇතුළට ගියාම මෙයා ඍණයෙන් ගුණ වෙනවා. එහෙනම් අපිට එනවා sin ඍණ කෝණය D ධන D වෙනවා. C ඍණ වෙනවා. බෙදීම 2. හරි. එහෙනම් ඕක තමයි මෙයාගේ තුන්වෙනි ආකලන ගුණන සූත්‍රය. මේ හැමෝගෙම එකම රටාවකට යන්නේ C ධන D C ධන D. C ඍණ D C ඍණ D C ඍණ D. මෙයාගේ විතරක් cos අන්තරයක එන එක්කෙනා විතරක් D ඍණ C. ඒතර වැඩේ තියෙන්නේ මෙන්න මේ දාන සූත්‍ර ඔක්කොම ටික. ත්‍රිකෝණමිතිය ප්‍රමේයන් ටික අගේ ඉඳලා මුලට හරියට ඔළුවේ තියෙන්න ඕනේ. නැත්නම් සරසාන ගානක් හදන්න අමාරුයි. A to Z අනිවාර්යෙන් 100% කම්ප්ලීට් තියෙන්න ඕන. ඒතර ඒකට ක්‍රම කීපයක් මම දැනින් කිව්වා. ඒවා ඉතින් ගිහලා අනිවාර්යෙන් කරන්න. හරි මේක දැන් මතක ඇති සාධනය කරන්න බලන්න ඕනේ ඉතල. තමයි ආකලන ගුණන සූත්‍ර ටික. CD සූත්‍ර 4.